සමහර අයට උදේ ඇහැරෙනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ වැඩක්. මේක ඉතින් ඉස්කෝලේ යනවද ජොබ් එකකට යනවද කියලා වෙනසක් නැහැ. සඳුදා උදේ වගේම වැඩ කරන ඕනම දවසක උදේ ඇහැරෙන එක ඔයාටත් එපා වෙලාද? තව ටිකක් නිදාගත්තා නම් හොඳයි කියලා ඔයාටත් හිතනවද? ඔන්න අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඔයාට උදේ ඇහැරෙන්න එපා වෙන ඇත්තම හේතු 10 ගැන විස්තර. හුඟක් අයට උදේ ඇහැරෙන්න එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි රැට ප්‍රමාණවත් නිින්දක් නැති එක. ඉතින් ඔයත් කලින් දවසේ රෑ නිදාගත්තේ පැය 4-5ක් වගේ නම් උදේ ඇහැරෙන්න ගියාම එපා වෙන එක සාමාන්‍යයි. මොකද පැය 7කවත් අකණ්ඩ නිින්දක් නැත්තම් මොළේ වගේම මාංශ පේශි ඉන්නේ මහන්සි වෙලා. නිින්ද කියන්නේ ශරීරයට ඉන්ධනයක් වගේ දෙයක්. ඉතින් ඔයා උදේ නැගිටිද්දි ශරීරය ඉල්ලන්නේ විවේකය. ඒ නිසා උදේ ඇහැරෙද්දි ලොකු නිදිමතක් දැනෙන්න පුළුවන්. ඒ වගේම එලාම් එක හරි ඔයාව ඇහැරවන කෙනා ගැන හරි ලොකු කේන්තියක් ඇති වෙන්නත් පුළුවන්. ඔයා හැමරෑම නිදාගන්නේ එක වෙලාවල් වලට නම් ඔන්න ඔයාට උදේ ඇහැරෙන එක ලේසි වෙන්නේ නැහැ. සමහර විට ඔයා එක දවසක් රෑ 10ට නිදාගෙන තව දවසක් පාන්දර 2ට වගේ නිදාගත්තොත් ඔයාගේ මොළේ ඔරලෝසුව පුරුද්දකට ඇහැරෙන්න හුරු වෙන්නේ නැහැ. මොකද එතකොට මොළයට හිතාගන්න බෑ නිදාගන්න ඕනේ කොයි වෙලාවටද අවදි වෙන්න ඕනේ කොයි වෙලාවටද කියලා. ඒත් ඔයාට නිදාගන්න කාලසටහනක් තියෙනවා නම් උදේ වෙද්දි මොළය දන්නවා දැන් ඇහැරෙන්න ඕනේ කියලා. ඔයා මහරෑ නිදාගන්න ලං වෙලත් ෆෝන් එක හරි කම්පියුටර් එක හරි ඔන් කරගෙන වැඩ කරනවා නම් ඔයාට උදේ නැගිටිද්දි ඒක බාධාවක් වෙන්න පුළුවන්. මොකද ඒ ස්ක්‍රීන් වලින් ලැබෙන නිල් ආලෝකය නිසා මහරෑට උනත් මොළයට හිතෙන්නේ තවම දවල් කියලා. මේ හින්දා ඔයාට නිදාගන්න උදව් වෙන හෝමෝනය වෙන මෙලටොනින් මුදා හරින එක නවතිනවා. මේ හින්දා ඔයා ෆෝන් එක අරගෙන ඇඳේ හිටියත් ඔයාට නිින්ද යන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම උදේ ඇහැරුණාම ඔයාට මහන්සියක් දැනෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට ඔයාට උදේ ඇහැරෙන්න එපා වෙන්න තවත් හේතුවක් තමයි එදා දවසේ ඔයාට බලාපොරොත්තුවක් නැතිකම. ඔයා උදේට පාසල් යන්න රැකියාවට යන්න අකමැති නම් ඔයා කරන රැකියාවට ඔයා වෛර කරනවා නම් උදේ නැගිටින එක හරියට ඔයාව මරන්න ගෙනියනවා වගේ තමයි. එතකොට වෙන්නේ ඔයා උදේ නැගිටින එකට ඔයාගේම මොළය විරුද්ධ වෙන එක. ඒත් ඔයා ඒ දවසේ කරන්න තියෙන දේවල් වලට කැමති නම් ඔයාට පහසුවෙන් ඇහැරෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඔයා සෑහෙන ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන නම් නිින්දට යන්නේ ඔයාට සුවදායි නිින්දක් ලැබෙන්නේ නැහැ. සමහර විට අනාගතය ගැන, gedara වැඩ, රැකියාවේ ප්‍රශ්න වගේ දේවල් වැඩි නම් ඒවා හිත හිත නිින්දට යනවා නම් ඔයා නිදාගත්තත් ඔයාගේ මනස ඒ දේවල් වලින් පීඩා විඳිනවා. එතකොට ඔයාට ගැඹුරු සුවදායි නිින්දක් ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි උදේ ඇහැරෙන එක ප්‍රමාද වීම වගේම උදේට අධික මහන්සියක්, තෙහෙට්ටුවක් දැනෙන එක. මේකට විසඳුමක් තමයි ඔයාගේ ප්‍රශ්න ඔක්කොම පොතක ලියලා නිදාගන්න එක. ඔයාට සැප නිින්දක් නොලැබෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ නිදන කාමරයේ තියෙන නොගැලපීම. ඔයාට තියෙන්නේ ഘോഷාකාරී, දීප්තියෙන් වැඩි අපිලිවෙල නිදන කාමරයක් නම් ඔයාගේ මෙට්ටය නිදාගන්න අපහසු වල ගැහුණු එකක් නම් කොට්ටය ඔලුවට සෙට් නැත්තම් ඔයාට සැප නිින්දක් ලබා ගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඔයාගේ නිින්දට බාධා වෙන එක. ඉතින් එහෙම නිදාගෙන ඔයාට උදේ නැගිටින්න වෙන්නේ කොහොමත් අපහසුවකින් තමයි. පිළිවෙල, පිරිසිදු වගේම සිසිල් අඳුරු නිදන කාමරයකින් ඔයාට මේ ගැටලුව මගහරවා ගන්න පුළුවන්. ඔයා ආහාරයට ගන්නේ නරක් වුණ ආහාර නම්, ඒ වගේම රසකාරක අධිකව යොදපු ආහාර නම්, කැෆේන් අඩංගු තේ, කොෆි වගේ බීම නිින්දට පෙර ගන්නවා නම් ඔයාගේ නිින්ද ප්‍රමාද වෙනවා වගේම උදේ නැගිටිද්දි ශරීරයට අපහසුතාවක් දැනෙන්න පුළුවන්. වැඩිපුර කොෆි බිව්වමත් ඔයාගේ මොළය අවදියෙන් තියෙන්න ඒක හේතුවක්. ඒ වගේම ඔයා ව්‍යායාම කරන්නේ නැත්තම් ඔයාගේ ශරීරය උදාසීන වෙනවා. ඉතින් උදේ ප්‍රබෝධයෙන් ඇහැරෙන්න නම් හොඳට වතුර බීලා ව්‍යායාම කරලා ගුණාත්මක ආහාර වේලාවට ගන්න එක සෑහෙන වැදගත්. ඔයාට දවසේ කිසිම ප්ලෑන් එකක් නැත්තම් උදේ ඇහැරෙන්න කම්මැලි කමක් දැනෙන්න පුළුවන්. අද මොකද්ද කරන්න කියලා කල්පනා කර ඉද්දි ඔයාට ඇඳෙන් නැගිටින්න ඒක බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හෙට දවසේ මොකද කරන්න කියලා සැලසුමක් නැතුව නිින්දට ගියාම ඔයා කල්ැතුව සුවදායි නිින්දක් ලැබුවත් මොළය ඔයාව උදෙන්ම ඇහැරවන්නේ නැහැ. ඔයාට නිවාඩු දවසට හුඟක් වෙලා නිින්ද යන්නෙත් මේ හේතුව නිසාම තමයි. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මං උදේ ඇහැරෙන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් උදේ ඇහැරෙන්න කලින්ම පරාජිත සිතුවිල්ලක් නම් ඔයාට තියෙන්නේ උදේ ඇහැරෙන එක ඔයාට කොහොමත් අමාරු වෙන්න පුළුවන්. මට කවදාවත් උදෙන්ම ඇහැරෙන්න බෑ, හැමදාම මම පරක්කුයි වගේ සිතුවිලි නිසා ඔයා ඉන්නේ මනසින් පරාජය බාරගෙන නම් ඒ සිතුවිලි වෙනස් කරගන්න. මොකද ඔයාගේ සිතුවිලි කියන්නේ ඔයාගේ මනස මොළය වෙනස් කරන්න ප්‍රධානම හේතුවක්.
ඔයා හැමදාම ඇහැරෙන්නේ පරක්කු වෙලා නම් ඔයාගේ ශරීරය පුරුදු වෙනවා හැමදාම පරක්කු වෙලා ඇහැරෙන්න. ඒකට සමානව ඔයාට රෑට නිින්ද යන එකත් පරක්කු වෙන්න පුළුවන්. ඉතින් එහෙම පුරුදු වෙලා හදිසියේ උදේම ඇහැරෙන්න ගියාම ඔයාට ඒක ලොකු කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්න දවස් දෙකේම දවල් වෙලා ඇහැරිලා සඳුදා උදෙන් ඇහැරෙන්න ගියාම ඔයාට ජොබ් එකත් එක්කම එපා වෙන්නේ මේ හේතුව නිසා තමයි. ඒත් ඔයා හැමදාම එකම වෙලාවකට නිදාගෙන එකම වෙලාවකට ඇහැරෙන්න පුරුදු වුණොත් මේ ගැටලුව මග හරවා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කළේ ඔයාට උදේට ඇහැරෙන එක මරන්න ගෙනියනවා වගේ වෙන්නේ ඇයි කියන එකට හේතු 10ක්. මේ හේතු 10 මග හරවා ගත්තනම් ඔයාටත් ප්‍රබෝධයෙන් උදේ ඇහැරිලා දවසේ වැඩ ටික හොඳින් කරගන්න පුළුවන් වෙයි.